මේ පාතාල විපක්ෂයේ යම් යම් නියෝජිතයන් විශේෂයෙන්ම අපි දැක්කා රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය මේ වර්තමාන අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් යම් යම් චෝදනාවන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා මේ ආකාරයට චෝදනාවන් එල්ල කිරීම. එක්තරා විදිහකට පුද්ගලිකව ගත යුතු දෙයක් නෙමෙයි. මේ වෙලේ හොඳටම පේන්න තියෙන දෙයක් තමයි මේ අගවිනිසුරුවරයා ඉලක්ක කරගනිමින් මේ පහර දෙන එක. අගවිනිසුරුවරයා ඉලක්ක කරගනිමින් පහර දෙන එක ඇතුලේ තියෙන්නේ වෙන අධිකරණය පිළිබඳව අධිකරණයේ ස්වාධීනත්වය හෝ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. පැහැදිලිවම මේ මොහොතේදී මේ අධිකරණයේ මේ දෘಢතර ක්‍රියාමාර්ගයන් ඍජු ක්‍රියාමාර්ගයන් ඒ අධිකරණය තුළට ලැබී තිබෙන ඒ නායකත්වය එය පළුදු කරමින් මේ මොහොතේ විභාග වෙමින් පවතින මේ රටේ දූෂිත මිනිමරු ඒ වනචර දේශපාලන සංස්කෘතිය ඒ වනචර පවුල උන්ගේ බද්බැලය ඒ වගේම විපක්ෂයේ තවත් චෝදනාවට ලක් වෙලා ඉන්න ජාවාරම්කාරයෝ එහෙම නැත්නම් කුඩුකාරයන්ගෙන් කප්පම් ගත්තෙව් කප්පම් ගත්තේ කුඩුකාරයන්ගෙන් පවා කප්පම් ගත්ත මේ ආදී වශයෙන් ඉන්න මේ තිරස්චීන පාස්කු දින ඒ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයන් මේ විමර්ශනයන් ආදී මේ සියලු දේ මේ ඉදිරියට යන මොහොතක මේවා අඩපණ කිරීම සඳහා දුර්වල කිරීම සඳහා කරන කොන්ත්‍රාත් මේ රාජපක්ෂලගේ කොන්ත්‍රාත්නේ ලැජ්ජයිනේ මේ සජිත් ප්‍රේමදාසගේ නඩය ලැජ්ජ වෙන්න එපා. මේ අනුන්ගේ අසූචි කරේ තියාගෙන යන එක. අනුන්ගේ අසූචි අතින් අරන් නාගන්නවා. රාජපක්ෂලගේ වික්‍රමසිංහ රාජපක්ෂ ඒ පාදට කොම්ප්‍රදෝරු ඒ කාලකන්නි ප්‍රභූන්ගේ අසූචි කරේ තියාගෙන උන්ගේ මලමිනි කරේ තියාගෙන යන වැඩේ උන්ගේ නෂ්ටාවිශේෂ කරේ තියාගෙන යන වැඩේ අද කරන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න සජිත් ප්‍රේමදාසගේ විපක්ෂය. ලැජ්ජයි කුජීතයි මේ දේශපාලන ඉවසයි. මේ රටේ මිනිස්සු මේක දිහා බලන් ඉන්නකොට සාමාන්‍ය මිනිස්සු කියන්නේ යකෝ දීපු අපිට ලැජ්ජයි.